විනාඩි 20කට කලින් මගේ මූණ තිබ්බ විදිය තමයි මේ ෆොටෝස් වලින් ඔයාලට පේන්නේ. පොඩක් ඉන්න. එතකොට මේ විනාඩි 20කට පස්සේද? මොකක්? මාසෙකට සැරයක් හොස්පිටල් ඇඩ්මිට් වුණ නැත්නම් කෑවේ නෑ වගේ. මේ පාරත් උන ලෙඩක් හදාගෙන හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඒක හොඳ වුණාට පස්සේ කලින් පාර වගේම පිම්පල්ස් වගේ පුංචි බිබිලි ආවා. අද ෆස්ට් ටයිම් මේ ප්‍රොඩක්ට්ස් ටික මාත් එක්ක try කරමු. හරි මෙන්න දින ඔක්කොම ටික. මේ ඔක්කොම ගානවාද හලෝ බලමුනේ. අපි මම මෙතනින් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් දෙකක් තුනක් තියෙනවා. දැන් මේක මොකද්ද? අනේ ප්‍රභා ඔයා කරන්න ප්‍රභා. මම දන්නේ ඔය පහ ටිකක් ගාලා අනේ ටිකක් ගාලා කරන එකක් කරන්න. ඉතින් එහෙනම් ඔයා කරන්න. ඉතින් මේ ෂැම්පූ. ඔයගොල්ලෝ දන්නවද මේකප් මුලින්ම හොයාගෙන ඉන්නේ ක්ලියෝපැට්ලාගේ. ක්ලියෝපැට්ලාගේ. ඔයන් දැන් මට හොඳටම හොඳ වෙලා නේ තාම. ක්ලියෝපැට්‍රා. මේවත් දන්නේ ඒ චුට්ටට ආව මේ white heads එක. වා. ඒයි මේක ෆවුන්ඩේෂන් එකක් වගේනේ. හරි දන්නේ නැති. first of all මට කියන්න තියෙන්නේ මේ කිසි දෙයක් මගේ ප්‍රොඩක්ට් නෙවෙයි. මේවා මම අපේ ලොකු ඩාංගිගෙන් හොරකම් කරපුවා. මේවා මම අද ෆස්ට් ටයිම් තමයි යූස් කරන්නේ. හරිද? හයි ළමයි. ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා මේ වගේ. මම යූස් කරලා නැහැ මීට. සෝරි. මම යූස් කරලා නැහැ මීට කලින්. ඒ වගේම ගොඩාක් අය මගෙන් කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා කලින් මේ මගේ ෂෝට් වීඩියෝ එකක් ගන්න මෙන්න මේ ලා ෆ්‍රෙෂ් එකේ සැෆ්‍රෝන් ෆේස් පැක් එක. මේක හොඳයිද කියලා ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. අනේ මගේ මූණ මම මේ හරියෙන් දාන්නම්. මේ විදියට දැන් මෙතන පේන්න ඇති. ගොඩාක් ගෙඩි දාලා බලමු මොනවාද අද මම යූස් කරන්න යන ප්‍රොඩක්ට්ස් කියලා. අතන මම මේවා යූස් කරන විදිහ දන්නේ නැහැ. හැබැයි මම මෙතනින් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් දෙකක් තුනක් තියෙනවා. හරි. එහෙනම් බලමු මොනවාද අද මට යූස් කරන්න තියෙන ප්‍රොඩක්ට්ස් කියලා. මේවා මේ ප්‍රොමෝෂන් වල තරවත් නිලවත් නෙවෙයි. මේවා ගෙදර තියෙන ඒවා. මම යූස් කරලා නැහැ. ඉතින් මට ඒක යූස් කරන්න. මේකේ බ්‍රෑන්ඩ් එක Derma Pro. මේ ඔක්කොම ගානවාද හලෝ බලමුනේ. මම ඉතින් ගාලා හොඳයි නම් ඉතින් මම ටිකටම ගානවා. හරි මෙන්න දින ඔක්කොම ටික. මම ගයිඩ් කරන්න කියලා දෙන්න. මම දන්නේ නැහැ මේවා පාවිච්චි කරන ස්ටෙප් මොනවද ඉස්සෙල්ලම ගාන්නේ එහෙම. එහෙනම් ඔයා කරන්න මං ඉන්නම්. අනේ ටිකක් මේ මාකටිං කැම්පේන් එකක් යනවනේ නැචරල් බ්ලීචිං විටමින් C එකත් අරගෙන තියෙනවා. මේක ආයුර්වේද බ්ලීචිං එකක් කියලා තමයි තියෙන්නේ නා. මේක නම් මම ගන්නෑ. නෝ. දැන් මෙන්න මේ වගේ මොනවද මම මුලින්ම ගන්න ඕන. මම මෙන්න මේ ගෙඩි ටිකට මොනවද කරන්නේ? ක්ලෙන්සර්. මේ ටෝන් ඩීප් ක්ලීනින් මිල්ක් ඒක තමයි. නෑ ඇත්තට මම මේ ක්‍රීම් ජාති ගන්න හරි බයයි. ක්‍රීම් එකක්ද ඔය? මොකක් හරි ඉතින් ඒ බෝතලේ තියෙන මේ ක්‍රීම් එකක් වගේ තමයි. ඉතින් නෝ චි මොකද කරන්නේ? දැන් රොටියන් ඉතින් එහෙනම් ඔයා කරන්න. ඇයි යන්නේ? දැන් පොඩි බයක් ඇති වෙනවා. අමනේ ගෙන ගන්නත් එක්ක කරුනේ. දැන් මොකද කරන්නේ? ඉතින් මේ ෂැම්පූ එකක් ඔයගොල්ලෝ දන්නවද මේකප් මුලින්ම හොයාගෙන ඉන්නේ ක්ලියෝපැට්ලාගේ. ඔයන් දන්නේ අර හරි නෑ. මට හොඳටම හොඳ වෙලා නේ තාම. ක්ලියෝපැට්‍රා.
මේකප් මුලින්ම හොයාගත්තේ කවුද ළමයි? ක්ලියෝපැට්‍රා. බල එළුවට දන්නේ නැනේ කවුද හොයාගත්තේ කියලා. ආයිත් නෙමෙයි මෙතන හයි. අනේ අයිනෝ. හරි. විනාඩියක් ඉන්න මම මේක උඩින්නවා. ඊළඟ ස්ටෙප් එක හරි. දැන් අපි ස්ක්‍රබ් කරගන්න තමයි යන්නේ. මම හිතන්නේ ඒක මම දන්නවා කරන්නේ කොහොමද කියලා. ඒක අවුලක් නෙමෙයි. අපි බලමු කොහොමද මගේ මූණ මේ ඔයගොල්ලන්ට මතකයිනේ මම දාන්න මේ කොහෙන්ද ෆොටෝස් ඒක විදියයි මේ ප්‍රොඩක්ට් එක යූස් කරගෙන වෙනකොට තියෙන විදිය. මේකට අතර දාන්නද ඔය? හරි. ඊළඟට අපි යම් white heads remove කරගන්න. මම ගාව තියෙන මේ tool එක. ඒකට අමතරව මෙන්න මේක. මට නම් මේකෙන් white heads remove කරනකොට ඇත්තටම රිදෙනවා. හැබැයි මේකට වඩා මේක මට success කියලා හිතනවා. දෙකෙන්ම remove කරනවා. මේක remove කරලා remove වෙන්නේ නැති white heads ටික මේ අමාරු ටික මෙන්න මේකෙන් remove කරගන්න. මම කාලෙකින් තමයි facial එකක් දාගන්නේ. පියම් white heads එක remove කරලා. මගෙන් මේ මෙන්න මේ tool එක දකින්න කාලේට හැමෝම අහන්නේ මේක ගත්තේ කොහින්දයි මේකේ price එකයි. මේක මම ගත්තේ තෙමු එකෙන් price එක රුපියල් 2000ට අඩු වෙලා තෙමු season එක ආවේ මුල්ම. sorry. ඒ වගේම මේකේ හරි tool එක බලලා ඔයාලා use කරන්න ඔයාගේ මොනද මේ හරියම tool එක මම ගත්ත පළවෙනිම දවසේ හරියට use කරන්න නැතුව මගේ මොන ගොඩක් damage වුණා. හැබැයි දැන් මම දන්නවා කොහොමද use කරන්න කියලා. එහෙම damage වෙන්නේ කට්ටිය මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. මේකෙන් white heads remove කරනකොට skin එක damage වෙනවා කියලා අහලා දිනවා. ඉතින් මෙතන තියෙනවා ළමයි speed එක මින් අපිට වැඩි කරගන්න පුළුවන්. lower speed දාලා ඔයාගේ skin එකේ ගොඩක් white heads නැත්නම් lower speed දාලා කරන්න white heads තියෙන ප්‍රමාණය අනුව speed එක වැඩි කරගන්න. හරිද? ඒක එකක්. දෙවෙනි එක හරි tool එක බලලා ඔයාලට හරියන tool එක බලලා ඔයාලා use කරන්න ඔයාලට මොකද්ද හරියන්නේ කියලා. ඔයාලා මේ charging wire එකකුත් එවනවා charge කරන්න පුළුවන්. මේක price එක මට මතක නැහැ 2000ට අඩු කියලා තමයි මතක. හැබැයි මේක ගොඩක් කාලෙ අරගෙන නේද? අවුරුද්දක් විතර වෙනවා. ඔව් අවුරුද්දක් විතර වෙනවා. දෙමෝලින් ගන්න තාම කිසිම මේ අවුලක් වුනේ නැහැ. හරි අපි white heads ටික remove කරගෙන ඉමු. මම නම් ස්පීඩ්ම දාලා තමයි පළවෙනි session එක යන්නේ. ස්පීඩ් දාලා මම පළවෙනි ටික කැම් එකට දාලා පෙන්නනවා. ඉන්පස් මට මිරර් එක ඕනේ. මේ විදියට තියලා ඒ තුටට ආව මේ white heads ටික ගෝවා. මම පෙන්නනම් අන්තිම එක. මම ඉන්නවා පුළුවන් දෙන්න. තිබ්බ චූටි ගෙඩි ටික අයින් කරගෙන ඒවා pimples නෙමෙයි. හැබැයි pimples වගේ pimples නෙමෙයි. acne වලට එන ඒවා වගේක් ඒ ටික remove කරගෙන white heads ටික remove කරගෙන ආවා. okay then next face pack එක දාන්න තියෙන්නේ face mask මේකනේ. හරි මේක තමයි දාන්නේ දැන් face pack එක. මේ products ඔක්කොම ළමයි oily skin එකට යන products ටික තමයි මම use කරන්නේ. මොකද මගේ skin එක oily. ඉතින් මම first time තමයි මේවා use කරන්නේ. මම ආයෙ කියනවා මගෙන් comment දාලා තියන්න හොඳයිද කියලා. මම හොඳයි නම් මේ reply video එකක් ගේනවා. මොකද දන්නවද මේකේ කට්ටිය අහලා තිබ්බනේ මේක පාවිච්චි කරනවද කියලා. මේක හොඳයිද කියලා. ඉතින් මේක හොඳයි හින්දා මට නෙමෙයි නංගිට හොඳයි හින්දා මම ඔයාලට කියනවා මේක හොඳයි කියලා. මොකද මට එයාගේ පැහැදිලි වෙනසක් පේනවා. එයා අවුවට ගොඩක් පිච්චිලා කළු වෙලා එහෙම හිටියේ. දැන් එයාගේ skin එක ගොඩක් bright clear මේ ඒ විදිහේ ලොකු වෙනසක් පේනවා. මෙච්චරයි හැබැයි එයා පාවිච්චි කරලා තියෙන්නේ මේකේ. කොච්චර කාලද නංගි දැන් ඔයා පාවිච්චි කරන්න අර? ඔබ කොච්චර කාලද පාවිච්චි කරන්න අර? මාසයක් හරි මාසයක් වගේ කාලයක් ඇතුළත මෙච්චරයි තමයි එයා යූස් කරලා තියෙන්නේ. එයාගේ පැහැදිලි වෙනසක් පේනවා. ඉතින් මේක එයාගේ ස්කින් එකට හොඳයි. අපිට ඒක මට ඔයාලට හොඳයි කියලා කියන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ. දැන්
තරු කුමර බලන්න ආස හිතුණා. අර පොඩි පොඩි ක්ලිප්ස් දෙකක් දැකලා TikTok එකේ සජෙස්ට් වෙලා මම හිතන්නේ මම හතරෙන් පාරක කොයිද තරු කුමර බලන්න. මම මේකේ song ඊට ආස. මම ඒක හරියට කියනවානේ බබා. song ඊ කියලා. දැන් යන් අපි ෆේස් පැක් එක දාන්න. ඒ මේක ෆවුන්ඩේෂන් එකක් වගේනේ. හරි තමයි තියෙන්නේ. එන්නේ මම නෑ පාවිච්චි කරන්නේ පොසාවක් නෑ. පිළිවෙලක් නෑ ගන්න ඕනේ. සින්දුවක් දාන්න ඕනේ. Window. හරිද මේ ෂේප් එක ඇත්තද නේද? මොලේක නෑ උගාලා කතාලන්න බෑ. කරන්න බෑ. පැත්තලා ඉන්නවා. හරි. මම ගියා නෑ. ඔගොල්ලෝ මේ ගානේවා බෙලෙත් ගන්න හොඳ. නිකන් හෑන්ඩ් එක වගේ. නම් ෆේස් මාස්ක් එක ගොඩක් දුරට ඇබ්සෝබ් වෙලා තියෙනවා. මම ඒක රිමූව් කරගෙන ඉන්නවා. හරි මම ෆේස් මාස්ක් එක රිමූව් කරගෙන ආවේ. අන්තිම ස්ටෙප් එක අපේ මේ ඇලෝ ජෙල් එක ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඊට කලින් ඇලෝ ජෙල් එක ඇප්ලයි කරන්න කලින් මම ඔයාලට පෙන්නනවා කොහොමද මගේ කලින් මූණ තිබු විදිහයි දැන් මූණ තියෙන විදිහයි කියලා. මාර ලොකු වෙනසක් තියෙනවා. මේ මම කලින් දැම්මනේ මුණිය අර කිරි ගොඩාක් තිබ්බා. ඒ ටික පැචස් ටික තියෙනවා. දැන් ගෙඩි ටික ඔක්කොම රිමූව් වුණා අර ටූල් එකෙන්. වයිට් හෙඩ්ස් රිමූව් කරලා ටූල් එක තියෙනවා මගේ. අන්න ඒකට මේ ඒ ගෙඩි ටික ඔක්කොම ටික අයින් වෙලා ගියා. ඒ මාර ලොකු වෙනසක් තියෙනවානේ මට. රිසල්ට් එක දැන් අපේ මූණට කුණු දූවිලි යන්නේ නැති වෙන්න ඇලෝ ජෙල් එක ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ.
වීඩියෝ එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි.